දෙන්නට දෙන්න මොනතරම් ආදරේ වුණත් රුවන්මැලි මහා සෑය වටේ ඇඟිලි අල්ලන් යන්න එපා. ඒක කැතයි. ඒකයි කිව්වේ ශ්‍රී මහා බෝධිය වටේ යනකොට අත් අල්ලන් යන්න එපා. දුරස් වෙලා යන්න. එතන බ්‍රහ්මචාරීව ඇවිදින්න ඕන තැන. ඇඟේ වැදිලවත් කෙනෙක්ගේ ඇඟේ වැදිලවත් එතනදී රාගය මතු වෙන්න බෑ. ස්ත්‍රී ස්පර්ශය ඕනම වෙලාවක පුරුෂ හිතේ රාගය හදන්න පුළුවන්. බෝධියද චෛත්‍යද විහාරෙද ඒකට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා තරුණ දරුවන්ට ගැන අපායේ යන හින්දා නෙවෙයි. ඒක වෙනම කතාවක්. ඒක නොපෙනෙන දෙයක්. ඒක ගැන විශ්වාස නොකරන කෙනෙකුට ඒක අපිට කියා දෙන්න බෑ. අපායේ යන හින්දා නෙවෙයි. අම්මා තාත්තා ඉන්න තැන අපි එහෙම ඉන්නේ නැහැ. අම්මා තාත්තටත් වඩා උතුම් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් හදලා තියෙන දෙය බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැන රුවන්වැලි සෑයේ වටේ ඇඟිලි අල්ලන් යන්න එපා. දුල පුතාලා ඕන තරම් ආදරය කරනවා ඇති තම තමන්ට ඒ ජයශ්‍රී මහා බෝධිය ළඟට ගිහිල්ලා ඒ ඉල්ලීමට පඳුරු බඳින්න එපා. බෝධිය අපකාරයක් කරගන්න එපා. පාරිශුද්ධ වස්තුන් පින්වත්. පාරිශුද්ධ වස්තුන්. මේ කතා කරන්නේ අපි ගොඩක් වෙලාවට ඇස් දෙකට දකින දේවල්. මේවා අපි තේරුම් ගන්න එපාය. වැරදි කියලා ඇඟිල්ල දික් කරන එක නෙවෙයි යුතුයකම. වැරද්ද මොකද්ද? ඒ වැරද්ද නැවත නැවත වැරදි බව දැන කරන්නේ ඇයි? ඒ කියන්නේ වැරද්ද තේරුම් ගිහිල්ලා නැති කමක් තියෙනවා. මේ කාරණා ටික ඇහුවොත් අද ඉඳලා කිසිම දරුවෙක් රුවන්වැලි සෑයේ වටේ අත්අල්ලන් යන්නේ නැහැ. ඇයි සුදු ඇඳගෙන තෙරුවන් වැඩ ඉන්න තැනට එන්න කියන්නේ? අපිට ඇති 아무තු දෙයකට නෙවෙයි සුදු ඇඳගෙන තෙරුවන් ළඟට එන්න කියන්නේ. සුදු ඇඳගෙන තෙරුවන් ළඟට එන්න කියන්නේ සුදු කියන වස්ත්‍රය තුල කවුරුවත් උස් පහත් කිරිල්ලක් නැහැ. මිනිස්සු අඳින අනික් හැම ඇඳුමකම මාන්නය හදනවා. ටයි එක දාගෙන ඉන්න කෙනා, කෝට් එක දාගෙන ඉන්න කෙනා, කලිසම ඇඳගෙන ඉන්න කෙනා, සරම ඇඳන් ඉන්න කෙනාව මනිනවා. ඒ වුණාට සුදු ඇඳගෙන පන්සලට ගියාට පස්සේ මිනිස්සුන්ට මනින්න දෙයක් නැහැ. ඇඳුමේ තියෙන්නේ එකම පාට එකම පැහැය. මනින්න දෙයක් නැහැ මිනිස්සුන්ට. ඒ පන්සලට අඳින්න ගන්න සුදු ඇඳුම් කවදාවත් තැන් වලින් ඉරුණ, තැන් වලින් එළියට මතුවුන ඇඳුම් ගන්න එපා. වෙන තැන් වලට ඇඳගෙන ගියාට කමක් නැහැ. තමන් ඒ විදිහට තුනුරුවන් වැඩ ඉන්න තැනට එන්න එපා. එහෙම කොච්චර වුණත් පින්වත්නි මොනතරම් නරක මිනිස්සෙක් වුණත් හාමුදුරු කෙනෙක් වඩිනකොට සිගරට් එකක් බිබී ඉන්නේ නැහැ. ගෞරවය, ආදරය, භක්තිය. ඒක නිසායි පිටිපස්සට හරවන්නේ. එතකොට පන්සලට යන්න එපා. මොකද එතන තුනුරුවන් ඉදිරිපිට ඒ විදිහට යන්නේක හරි නෑ. එතකොට මිනිස්සු කියන තර්කේ මොකද්ද දන්නවද? හාමුදුරුවෝ ඔය ටික කියන්න ඉස්සෙල්ලා හාමුදුරුවෝ බලන්න පටාචාරාව කොහොමද ආවේ කියලා. පටාචාරාව හිත විකෘති වුණ ගැහණියක් පින්වත්නි. දරුවෝ දෙන්නත් මැරිලා, ස්වාමියාත් මැරිලා, අම්මා තාත්තත් මැරිලා, සහෝදරියත් මැරිලා හිත විකෘති වුණ ගැහණියක්. ඇය ජේතවනාරාමයට නෙවෙයි ඇඳුම නැතුව ආවේ. ඇය මුළු පාර දිගටම දිව්වේ ඇඳුම් නැතිව. ඇය විකෘති ගැහණියක්. ඒ විකෘති හිත ප්‍රකෘති භාවයට පත් වුනහම නේද අතට දීපු සුදු ඇඳුමින් මුළු ඇඟම බයෙන් වහගත්තේ. ඒක හැම වෙලාවෙදිම මෙතනට අරගෙන අවිල්ලා මේ කරන වැඩේ සංසන්දනය කරන්න එපා. හේතුව ඔබේ ඇඟේ විවර වුණ ස්ථානයක් දකින පුරුෂ හිතක රාගය ඉපදුනා නම් සුද්ධස්ථානය තුල ඔබ ඒ සුද්ධස්ථානය තුල කෙනෙක්ගේ හිතක් අශුද්ධ කරා වෙනවා. පින්ද පවුද? පැත්තන්ගේ අතේ තියෙන්නේ. සුද්ධස්ථානයක් තුල ඇඳගෙන එන ඇඳුම නිසාවෙන් යම්කිසි ස්ත්‍රියකගේ හිතේ රාගය උපදිනවා නම් සුද්ධස්ථානයකට ඇවිල්ලා අශුද්ධ දෙයක් හිතට එකතු කරා වෙනවා. ඒකයි එහෙම යන්න එපා කියන්නේ.